අද වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුමට එකතු කරන්න යන්නේ මහමී ශාකය කියන රිටිගල. ඒ කියන්නේ මේ මුළු ලෝකෙම ලංකාවෙත් රිටිගල රක්ෂිතයට පමණක් ආවේනික වෙච්ච ඊටාම අතිශය වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච ශාකයක් ගැන තමයි. ඉතින් මේ ශාකය ගැන මම හිතනවා බොහෝ පිරිසක් නොදන්නවා ඇති කියලා. ඉතින් ඔයාලගේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ඕන නිසා අපේ මේ හෙළබිම අපේ මේ සිංහල ජාතියට ආවේනික අපේ රටට ආවේනික ශාකයක් වන නිසා මේ වගේම තව විශේෂ ශාක පහක් තියෙනවා රිටිගලට ආවේනික. රිටිගල උණ, රිටිගල තඹජියා කියන්නේ වැල් වර්ගයක්. මේ අර ගෙවල් වල ලස්සනට හිටවන මේ මල් වැල නෙමෙයි. මේ විසුතුරු මල් ශාක වර්ගයක් තියෙනවා. ඒ තඹජියා මේ නිල් පාටයි සුදු පාටයි. ඒක වැලක් කියන්නේ සාමාන්‍යයෙන් දබල වැල වගේ ටිකක් පාත්‍ර ලොකු. මේ විසුතුරු ශාකයන් විදියට ගොඩක් ගෙවල් වල කාන්තාවන් රෝපණය කරනවා. මේ රිටිගල තඹජියා කියලා කියන්නේ මුළු ලෝකෙම ලංකාවෙත් රිටිගල රක්ෂිතයට පමණක් ආවේනික විශේෂ ශාකයක්. ඉතින් මම මේ අමතර කාරණාවක් විදියට කියේ මේ විශේෂ ශාක පහක් තියෙනවා. මේ රිටිගල රක්ෂිතයට ආවේනික රිටිගල උණ, රිටිගල මී හෙවත් මහමී, කිරිමී කියලා හඳුන්වන මේ ශාකය. ඒකට දෙකයි. ආයි රිටිගල උණ, රිටිගල මී, ගල් කප්පරවල්ලිය, රිටිගල තඹජියා සහ රිටිගල නෙළු. මේ කියන ප්‍රධාන ශාක පහ මේ මුළු පෘථුවියෙම මුළු ලෝකෙම ලංකාවෙත් රිටිගල රක්ෂිතේ පමණයි තියෙන්නේ. ඒ නිසා තමයි විශේෂ සුවිශේෂී අති සංවේදී ජෛව විවිධත්වයක් තියෙන පරිසර පද්ධතියක් තියෙන නිසා තමයි රිටිගල රක්ෂිතය ඇතුළු කඳු මේ ප්‍රදේශය අධි සංවේදී කියන්නේ අධිරක්ෂිතයක් බවට පත් කරලා තියෙන කිසිම මනුෂ්‍ය ක්‍රියාකාරකමකට මේ වන ජීවියෙකින් අවසර හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම මනුස්සයෙක්ට යන්න බෑ කරන්ට් වැටවල් ඇදලා තියෙන්නේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට මුලින් සඳහන් කරපු විදිහට මේ මහමී ගහ. ඉතින් ඔයාලා මී ගහ කිව්වහම දන්නේ ගොඩක් වෙලාවට පාරවල් අයිනේ හෙවණට හිටවල තියෙනවා වෙල් අයිනේ. ඉතින් පහුගිය කාලේ කොරෝනා කාලේ රැල්ලට මිනිස්සු හිටෙව්වේ ඒ මී ගහනේ. කියන්නේ පත්‍ර කුඩා සිහින් දිගටි මේ ගොඩක් මේ වෙල් අපට පාර දෙපැත්තේ සෑහෙන දැන් මේ ප්‍රධාන ටවුන් වල පවා දැන් පාරවල් අයිනේ රෝපණය කරලා තියෙන මී ගහන ඔයාලගේ ලෝට එන්නේ. නමුත් මේ රිටිගල තියෙන මහමී කියන ශාකය කියන්නේ කිරිමී, රිටිගල වනමී, රිටිගල මී කියලා මේ හඳුන්වන විශේෂ කියන්නේ බහුතරය හඳුන්වන්නේ මහමී කියලා. මහමී කියන්නේ හේතුව සාමාන්‍ය මී ගස්වල වගේ නෙමෙයි මේ මී ගහේ කොළේ ලොකුයි. පත්‍ර විශාල ප්‍රමාණය. කියන්නේ කජු කොළ, කොට්ටන් කොළේ වගේ සෑහෙන පත්‍ර ලොකුයි. මේ මහමී කියන ශාකයේ. ඉතින් අනික මහමී ශාකයත් රිටිගල රක්ෂිතයේ කඳු උඩට වෙන්න තමයි මේ බහුලව වර්ධ කියන්නේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශාකය මේ තපාය කියන්නේ සුදුසු පරිසර පද්ධතියේ තියෙන රිටිගල රක්ෂිතේන පහත ප්‍රදේශයේ නෙවෙයි ටිකක් ඉහළට වෙන්න. ඉතින් බලන්න හරි සුවිශේෂී පරිසර පද්ධතියක්. ඉතින් ගිය පිරිස දන්නවා රිටිගල රක්ෂිතයට යන්න වාසනාව හම්බ වෙච්ච කට්ටිය දන්නවා මොනතරම් සුවිශේෂී මේ කියන්නේ මේ මොනතරම් අපේ මේ ජාතික සම්පතක්ද කියලා මේ රිටිගල රක්ෂිතය. ඉතින් මේ මහමී ශාකය හම්බ වෙන්නේ මුළු පෘථුවියෙම රිටිගල රක්ෂිතය විතරයි. ඉතින් ඊට අමතරව අපේ පැරණි කියන්නේ පාරම්පරික මේ කියන්නේ ආයුර්වේද නෙමෙයි. ආයුර්වේද කියලා කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට ආව එකක්. මේ හෙළවෙදකමේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ මේ අපේ සිංහල පුරාණ වෙදවරු මේ වෙද මහත්වරුන්ගේ අත්පොත්වල මේ තිබ්බ මේ බෙහෙත් වට්ටෝරු වල මට දැක ගන්නට ලැබුණා මේ ලංකාවට ආවේනික රිටිගල රක්ෂිතයේ පමණක් තියෙන මේ මහමී එවත් රිටිගල වනමී, ඒ වගේම කිරිමී සහ රිටිගල මී වශයෙන් හඳුන්වන මේ මහමී ශාකය මේ සුවිශේෂී ඖෂධයන් සකස් කිරීමට විශේෂයෙන්ම විස බීජ නාශක බෙහෙත් නිර්මාණය කිරීමට ඒ වගේම අපේ ශරීරයේ දාහය මේක හීට් එක කියන්නේ ශරීර උෂ්ණත්වය මේ පාලනය කරන ඖෂධ මේ කියන්නේ මේ පාරම්පරික වෛද්‍යවරු ගාව තිබ්බ රහස් බෙහෙත් වට්ටෝරු සකස් කිරීමට මේ මහමී ශාකය යොදා ගන්නවා කියලා. ඒ කියන්නේ මේ කියන්නේ සඳහන් කරන්න බැරි දේවලුත් තියෙනවා. ඉතින් විශේෂ මේ රහස් වට්ටෝරු ඒ කියන්නේ මට මේ වීඩියෝ එකේ සඳහන් කරන්න බෑ, මට අවසර නැහැ. ඉතින් කියන්න පුළුවන් දේවල් විතරක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මේ වීඩියෝ එකෙන්. ඉතින් ඒ වගේම මේ මහමී ශාකය ඒ වගේම මේ මොනවද මේ අපේ තුවාල සනීප කරන්න, ඒ වගේම ප්‍රතිසක්‍රීකරණ ශක්තිය තුවාල සනීප කරන්නත් හද මේ සකස් කරන බෙහෙත් වට්ටෝරු වලට මේ මහමී ශාකය යොදා ගන්නා බවට පුරාණ හෙළ වෛද්‍යවරුන්ගේ අත්පොත්වල සඳහන් වෙලා තියෙනවා. වගේම පුරාණ පුස්කොළ පොත්වල සඳහන් වෙලා තියෙනවා. කියන්නේ මුළු පෘථුවියෙම ලංකාවෙත් රිටිගල රක්ෂිතේ විතරයි මේ මහමී සහ මම කලින් කිව්වේ රිටිගල තඹජියා, ඒ වගේම රිටිගල උණ, රිටිගල නෙළු සහ ගල් කප්පරවල්ලිය කියන මේ ප්‍රධාන ශාකයන් පහ තියෙන රිටිගල රක්ෂිතේ විතරයි. ඉතින් මේ වගේ නොදන්න දේවල් ගොඩක් ඔයාලට ඉස්සරහට මගේ YouTube channel එකෙන් සහ අපේ page එකෙන් දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ අපේ සිංහල ප්‍රෞಢත්වය, අපේ මේ හෙළ ඉතිහාසය, ඒ වගේම
ඔගොල්ලෝ නොදන්න බොහෝ කියන්නේ මේක එක ප්‍රදේශ වලට ආවේනික සෑහෙන රහස් ප්‍රමාණයක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට මේ YouTube channel එකෙන් මම මේක විදිහට share කරගන්නම්. මේ අපේ YouTube channel එක subscribe කරලා නැති අයට YouTube channel එක subscribe කරලා ඉස්සරහට කරන් ඉන්න වැඩ කටයුතු වලට support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් ඒ වගේම මේ වගේ දුර්ලභ කාරණාවන් පිළිබඳව ඉස්සරහට දැන ගැනීමට නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම හෙළ ඉතිහාසයේ මේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රෞಢත්වයේ මේ දුර්ලභ ඖෂධ වට්ටෝරුන්, ඒ වගේම මේ දුර්ලභ ශාකයන්, ඒ වගේම සර්ප වෙදකම, ඒ වගේම සර්පයින් ගැන ඇතුළු දිනපතා ඔයාලා නොදන්න අලුත් දේ මේ YouTube channel එකෙන් සහ FB page එකෙන් ඉස්සරහට වීඩියෝස් මගින් ඔයාලට අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහා අනිවාර්යයෙන්ම ඔයාලගේ subscribe එක අනිවාර්යෙන් බලපානවා ඉස්සරහා කරන වැඩ කටයුතු වලට. ඉතින් ඒ වගේම තව වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන හින්දා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි, බුදු සරණයි, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.